තිබුණා ක්‍රිසි කාඩ් කියලා. මේක ඇත්තටම නිකන් gift voucher එකක් වගේ. මේ ඒ කියන්නේ මම මේ රිසර්ච් එකකට ඒගොල්ලන් පැයක් තිස්සේ යාළුවගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඉතින් මෙහි පැයක ගාන $25 ජොබ් එකක් කරොත් එතකොට ඉතින් යාළුවා මට කිසි කරලා voucher එකක් දුන්නා. හරිද මේක voucher එකක් කිව්වට දැන් අපි ගන්න සාමාන්‍ය ජාති voucher එකක් නෙවෙයි. හරි ලංකාවේ තියෙන වගේ නෙවෙයි. අද නෑ ලංකාවේ තියෙන්නේ. මේක ක්‍රිසි කාඩ් කියලා. මේක ක්‍රෙඩිට් කාඩ් එකක්. මේ දැන් මේක ඒක කලින් ලෝඩ් කරන්නේ. දැන් යාලා 25ක් ලෝඩ් කරලා දෙනවා. එක්ස්ට්‍රා 5ක් ගෙවලා තමයි මේක අරගෙන තියෙන්නේ. මේ මට තියෙන කඩලා ගන්න. හරිද මම කලින් ගොඩක් කරන්නේ. මේ යාලා මට බිලක් දුන්නා මොනවා හරි අවුලක් වුණා මේවා කරගන්න කියලා. ඉන්න මේක අලවලා තියෙන්නේ. මේ ක්‍රෙඩිට් කාඩ් එක තියෙන මේක තියෙනවා. සාමාන්‍ය කාඩ් එකක් විදිහට බිල් කරන්න තියෙන අපේ යන් ඒ විදිහට. මොන බිල් කරලා ඉවරයි. දැන් ගෙවන්න තියෙන්නේ 83ක් බිල තියෙනවා. අපි ගෙවන්න යා. ගෙවන්න ගියා මං ඇඩ් කරේ නෑනේ මගේ කාඩ් එක. ඔයාලා දැක්කද දන්නේ නැහැ කාඩ් එක ඇඩ් කරායින් පස්සේ ගාන අඩු වෙනවා 73කට. දැන් මට ගෙවන්න තියෙන්නේ ගෙවන්න තෝරන්න ඕනේ. දැන් මං මෙව්වගෙනුත් ගෙවන හින්දා ඒක සෙපරේට් ගෙවනවා කියලා, ඒ කියන්නේ දෙකක් විදිහට ගෙවනවා කියලා. ඉතින් ඊළඟට මං ඒක සිලෙක්ට් කරලා ගාන දැම්ම 25ක් වෙනම ගෙවනවා කියන එක. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය කාඩ් එකක් විදිහට ගෙව්වා මේ ඒකේ ප්‍රසී කාඩ් එක. ඊළඟට මේ මං ලංකාවේ කාඩ් එකෙන් ඉතුරු ටික ගෙව්වේ. ලංකාවේ කාඩ් එකෙන් ගෙවනකොට පොඩි එරර් එකක් ආවා. ඒ කියන්නේ ලංකාවේ අපි පාස්වර්ඩ් යූස් කරන්නේ නැහැනේ මේ ඔය මැෂින් එකට දාලා ගන්නකොට. ඉතින් මේකේ මේවයි මෙහෙ තියෙනවා කාඩ් එකේ පාස්වර්ඩ් එකක්. ඉතින් ඒකේ ඔටෝ එතකොට පාස්වර්ඩ් එක දාන්න කියලා ආවා. ඊට පස්සේ ඉතින් ඒකේ එරර් එකක් ආවා. ඊට පස්සේ එතන ඒ සේල්ස් ඇසිස්ටන්ට් කෙනෙක්ට කතා කරලා එයා ඊට පස්සේ ඒක හදලා දුන්නා. ඉතින් ඊට පස්සේ ගෙවලා ඔය දැන් වීඩියෝ කියන්නේ ඒ ඇවිල්ලා මොන ඒ කරපු ටික. ඉතින් දැන් අර කාඩ් එක ඉවරයි. මට දිග බිලක් හම්බුණා.